Namo
ගෞරවනීය ආරාධනාකාරයන් සම්ප්‍රාප්තව ගරු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදීන් වහන්සේ පාර්ලිමේන්තු මණ්ඩලයේ අප ගරු පත්මශ්‍රී බණ්ඩාර මැතිතුමන් ඉවල්ගේම නියෝජිත හිටපු නියෝජ්‍ය අමාත්‍යතුමන් අමලත් මැතිතුමන් ඒ වගේම ගරු ආචාර්ය ධර්මසේන පෙරේරා මැතිතුමන් ප්‍රදාන කොටගත් සම්භාවනීය ආරාධිත මුත්තන් ඇතුළු පින්වත් ඔබ හැම දිනාගෙම සුබ දවසකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අවසර පතමින් විශේෂයෙන් අද දවසේදී මේ පවත්වනු ලබන උත්සව සභාවේ අරමුණ හා ඒ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීමත් ඒ වගේම වැඩමවා කොට වදාළ මහා සංඝරුවනත් ඒ වගේම සම්භාවනීය ආරාධිතයන් ඇතුළු ඔබ හැම දිනාමත් පිළිගැනීමයි සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ කාර්ය සිදු කිරීම සඳහා අපි බලාපොරොත්තු වුණේ විහාරස්ථානයේ දායක සභාවත් ඒ වගේම විහාරස්ථානය හා අනුබද්ධ වුණ සියලු ස්වේච්ඡා සංවිධාන විදිහට බෝසත් දහම් පාසල වෙසක් පෙරහැර කමිටුව ඒ වගේම බෝසත් තරුණ බෞද්ධ සංගමය ඇතුළු සමස්ත ස්වේච්ඡා සංවිධානත් ඒ වගේම මේ ප්‍රදේශය තුළ සම්භාවනීය අතරපත් වුණ ස්වේච්ඡා සංවිධානත් එකතු කරගෙන අප ගුරුදේවෝත්තම නායක ස්වාමින්වයන් වහන්සේගේ පැවිදි දිවියට පත්වීමත් සමග 40 වන පැවිදි සංවත්සරයේ සැමරීමත් ඒ වගේම සමස්ත ලාංකීය අප හැමදෙනාටම බෞද්ධයන් විදිහට බොහෝම ආඩම්බරයට සාඩම්බරයට පත්වීමට කාරණයක් ලෙස තනිටුවන් වන අප ගුරුදේවෝත්තම නායක ස්වාමින්වයන් වහන්සේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නියෝජනය කරන ශ්‍රී ලාංකික නියෝජිතයාණන් වහන්සේ විදිහට පත්වීම ලබා ගෞරවනීය ගුරුදේවෝත්තම නායක ස්වාමින් වහන්සේ එහි ප්‍රධාන සම්මේලනයේ සඳහා ප්‍රධාන ආරතමුත්තා විදිහට ඉන්දියාවට මීට දින ගණනාවකට කලින් වැඩම කරලා ඊයේ දවසේ තමයි නායක හාමුදුරන් වහන්සේ නැවත ලංකාවට වැඩම කළේ. ඒ ගෞරවනීය අප ගුරුදේවෝත්තම නායක ස්වාමින්වයන් වහන්සේ පිළිගැනීමත් කියන උතුම් බලාපොරොත්තු පාදක කරගෙන තමයි මේ සම්භාවනීය මේ උත්සව සභාව පැවැත්වීමට අපි බලාපොරොත්තු වුණේ. මේදී පුංචි ගැටලු කීපයක්වත් ඇති වුණා. මොකද නායක ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීමත් උන්වහන්සේගේ කටයුතු සියල්ලම පෙරේද දවස වෙනකොට ඒ බෞද්ධ සම්මේලනයේ කටයුතු අවසන් වීමත් එක්ක අපේ නායක හාමුදුරන් වහන්සේ මට මතක් කළා නායක ස්වාමීන් වහන්සේ වඩින බව. ඒක නිසා අපිට චූටි ගැටලු කීපයකට මුහුණ දෙන්න වුණා. හදිසියෙම උත්සවය සංවිධානය කිරීම තුලදී ඒ වුණත් අප ගුරුදේවෝත්තම නායක ස්වාමීන් වහන්සේට දිය හැකි ඉහළම ගෞරවය දක්වීම සඳහා අපි ඒ අභියෝගය සාර්ථකව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු සංවිධානය කළා. ඒ අනුව විශේෂයෙන්ම උතුරුමැද පළාතේ දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඒ වගේම හිඟුරක්ගොඩ 7 කනුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති අති ගෞරවාස්පද අපගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ නමක් විදියට සලකන නම කීමට අවසරයි ගෞරවනීය නායක හාමුදුරුවනේ ලිද කුබරේ සෝභිතාභිධාන අති ගෞරවාස්පද අප ගුරුදේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේ පාදාභිවන්දනයේ යුක්තව මේ උත්සව සභාව වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට වැඩමවා කොට වදාළ හිඟුරක්ගොඩ ජයමග විද්‍යායතන මහ පිරිවෙනෙහි ගරු කෘත්‍ය අධිකාරිය ධූරාන්දර ඒ වගේම උතුරුමැද පළාත් හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ වගේම හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ශාසනාංශ බල මණ්ඩලයේ හිටපු ගරු සභාපති ධූරාන්දර අති ගෞරවාස්පද අප ගුරුදේවෝත්තම නම කීමට අවසරයි කටුගම්පල පියරතනා විධාන නායක හාමුදුරන් වහන්සේවත්
ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. තදනන්තර වැඩ වාසය කරන අති ගෞරවනීය අපගේ ගුරු දේවෝත්තම නායක හාමුදුරන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම අපේ නායක හාමුදුරන් වහන්සේ සිහිපත් කළා වූ කාරණාවන් එක්කම අප නායක හාමුදුරන් වහන්සේට මේ ගමන් මගේ යනකොට මහා ශක්තියක් වුණ අප ගුරු දේවෝත්තම නායක හාමුදුරන් වහන්සේලා අතර තව එක ස්වාමින් වහන්සේ නමක් විදිහට අපිට කියන්නට පුළුවන්. අපේ නායක හාමුදුරන් වහන්සේ බොහෝම ආදරයෙන් සෙනෙහසෙන් නැවත නැවත සිහිපත් කළ අරුණගංගල ශ්‍රී සද්ධර්ම සංඝාරාමාධිපති විදුමින මහා පිරිවෙනේගරු කෘත්‍ය අධිකාරී විශ්‍රාමික කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ පොළොන්නරු දිසාවේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය නම කීමට අවසරයි සතුල් ගොල්ලෑවේ ධම්මාලංකාරාභිධාන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. තදනන්තර වැඩ වාසය කරන ප්‍රාදේශීය මහා සංඝරත්නයේ විදිහට මේ අවස්ථාවට වැඩමවා කොට වදාළ නමින් නම නොකියුවත් ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේලා සියලු දෙනාගේම වැඩම කිරීම අපට ඉමහත් ගෞරවයක්, ඉමහත් ආඩම්බරයක්, ඒ වගේම අපට මහා ආශිර්වාදයක්. එම නිසා මේ අවස්ථාවට වැඩමවා කොට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේම ඉතාමත්ම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව පිළිගනු ලබනවා. තදනන්තර මෙම උත්සව සභාව සඳහා ආරාධනාවන් සිද්ධ කළ ගිහි ප්‍රජාව පාදක කරගත් ආරාධිත අමුත්තන් අතර මේ දවස්වල තියෙනා වූ දේශපාලන වාතාවරණය, රටේ පවතිනා වූ තත්ත්වයන් මේ සියල්ලම අතර දැඩි කාර්යබහුලතාවයක් තිබුවත් මේ අවස්ථාව සඳහා අප කෙරෙහි තිබුණ සෙනෙහසත්, නායක හාමුදුරන් වහන්සේ කෙරෙහි තිබුණ ලෙන්ගතු භාවයත් කරුණ කොටගෙන මේ අවස්ථාවට සම්බන්ධ වන සම්ප්‍රාප්ත වන අප ආරාධනාව පරිදි පැමිණි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවර ගරු පද්මසිරි බණ්ඩාර මැතිතුමනි, ඔබතුමන්වත් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගරු සිරිපාල ගමලත් මැතිතුමනි, ඔබතුමන්වත් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. යතිවන හරසර නාහිමි අභිවන්දනා නිල වශයෙන් ආරම්භ කිරීමට සමාරම්භක නිල ප්‍රකාශය ගෙන එනු ලබන අවස්ථාවයි මේ ඔබ දකින්නේ. මෙසේ සමාරම්භක ප්‍රකාශය වේදිකා මස්තකයේ වෙත ගෙන යමින් සමාරම්භක නිල ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන්නේ බෝසත් දහම් පාසලේ 9 ශ්‍රේණියේ ඔශිත යෝෂිත සත්රුවන් පුතණුවන් විසින්. සිරිපද පාසලද සිරිසද හම සවන ලද සිරි මහදුමිදු සඳරදන සසිරි බර මෙසිරි ලක පුරණ රජ රට හෙළ රජ දවස සිට පුලතිසි පුරණමින් සුපතල යසති හිඟුරක පෙදෙස විසෝ දිවංගත විජේ රත්න මැතිඳුන්ගේ හා සෝමාවති මෑණියන්ගේ ප්‍රිය පුත්‍ර රත්නයක වූ රංජිත් නවරත්න කුල කුමරුන් විවාහ වර්ෂයෙන් 1969 වසරේ සවැනි මාස දෙවන දින උපත ලබා ඉනික් බිති උගත යුතු සියල් සපිර ශ්‍රී බුද්ධ වර්ෂ 2528ක් වූ වප් මාස අවසටව කළත් සඳු දින උතුම් සම්බුද්ධ සසුනේ ප්‍රවෘජාව ලැබ එතැන් සිට මෙවකට තෙක් පුරා සසලිත් වසක් ස්වකීය මාතෘ සදෘශ්‍ය ප්‍රවේණිගත ජාති දේශ සංරක්ෂණයලා අව්‍යාජත්වෙන් ව්‍යාවෘත පරාර්ථ චර්යා මුඛ්‍ය සාධු විහරණයෙන් යුතුව ස්වීය මාපිය හා ආචාර්ය ධර්ම වංශානුගත ආචාර්ය ධර්ම සංරක්ෂණය ස්වීය ස්වජීවනාදර්ශනය කොටගත් ආත්මලාභී අපමණ ඉටුක චිත්තක් වර්ධිතව කෘත හුදි ජන සංස්ථාව වෙනුවෙන් යුගමගිය ඉටු කරමින් තම සංස්කෘතික දායාද සුරකිමින් සම්බුදු සසුන පතල කරනුවස් කළා වූ සකල විද සේවා සම්මුචයාගෙනුවස් උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක අමරපුර මහානිකාය කොට්ටා සිරිසු මංගලකාරක සංඝ සභික හිඟුරක්ගොඩ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ පොළොන්නරු සිරි කස්සප මහා සංඝ සභාවේ ගරු සභාපති
හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී බුද්ධතෝම මන්තාවතංශ අත්තදස්සී අසරණ සරණ ශාසන විභූෂණ ශ්‍රී සද්ධර්ම වගේ ස්වරාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති දර්ශන ප්‍රතිප්‍රවීණාචාර්ය පඬිත අතිපූජ්‍ය සිරිකිත සිරි සීවලි නායක ස්වාමීන් වහන්සේ හට ශ්‍රී සම්බුද්ධ ශාසනස්තිකාමී ගරු සංගරුවන අභිමුව හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ නිශ්‍රේ කොටගත් දායක සභාව ප්‍රමුඛ කොටගත් උත්සව සභා සමුච්චයෙහි මෙම ගෞරව සම්මාන ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වෙන්නේ වෙසක් මස පුරාව සැටවක නම් තිතිය ලද්රි විදා හිඟුරක්ගොඩ තාරකා මණ්ඩපයේදී පිරිනමනු ලැබූ බව චිත්‍ර ප්‍රමෝදයෙන් යුතුව දන්වන වගයි. මෙම අවස්ථාවක සම්බන්ධ වී සහභාගී වී සිටින සියලුම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි අපගේ නායක මහානිපාණන් සිරිගෙද සිරි සීවලී නායක ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාරයෙන් අවසර ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම ගෞරවනීය සම්මානීය ආරාමික අමෘතනී දෙමෝපියනි සහෝදර සහෝදරියනි දූ දරුවනි මිත්‍රවරුනි මේ අවස්ථාවේ මට යමක් ප්‍රකාශ කිරීමට කතා කිරීමට අවස්ථාව ලැබීම මා මහා ගෞරවයක් පිළිගන්නා භාග්‍යයක් විදිහට සැලකෙනවා. මොකද මෙම අවස්ථාව සංවිධානය වන්නේ ප්‍රධාන කරුණු දෙකක් මුල් කරගෙන. මේ වඩාත්ම ප්‍රධාන කරුණු විදිහට මා සැලකන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ සසුන් යදවි මහා සංසම් මෙහෙවරක් කරලා වසර 4ක් සම්පූර්ණ වීමේදී අපේ උන්වහන්සේට දක්වන ගෞරවය. සර් ගෙදර අඳුමි බල්බයක්වත් නැහැ නේද ගෙදර කියලා මගේම වාහනයෙන් ඇවිල්ලා මම එහෙම දේවල් දැකලා තියෙනවා. මේ මාදුතු සත්‍යය. සමහර ගෙවල් වල මලගේ වුණාම මේ ගෙදර ආයත කැම ටික උන්වහන්සේ යවනවා අදටත් යවනවා. විශාල පිරිසක් මම හොඳටම දන්නවා. මම ඒකයි කියේ මට පැය ගානක් කතා කරලා කතාවක් කෙටියෙන් කරන්න හරි අමාරුයි. උන්වහන්සේට හරි අසාධාරණයක් වෙනවා. මටත් අසාධාරණයක් වෙනවා මගේ හැඟීම මගේ අත්දැකීම හරියට අදුද්දේ ප්‍රකාශ කරන්න නොහැකි වීම ගැන. වැඩමවා වදාළ සංඝරත්නය ඇතුළු සම්භාවනීය මුත්තන් සහ අප සියලු දෙනාට අනුශාසනාවන් සිදු කිරීමට මේ නමස්කාර පූර්වක ආරාධනය අරඹගම්විල ශ්‍රී සත්තා සංඝාරාමාධිපති විදුමින මහා පිරිවෙනේ කෘත්‍ය අධිකාරී විශ්‍රාමික කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂ පොළොන්නරුව දිසාවේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය සතුල් ගොල්ලෑවේ ධම්මාලංකාර හිමිපාණන් වහන්සේ ඔබ වහන්සේට අද දවසේ අපේ සීවලි හාමුදුරන්ගේ ආරාධනාව ලැබ මේ වටිනා උත්තරීතර ශ්‍රේෂ්ඨ සභාවට සහභාගී වෙන අපේ ලිදමුල්ලේ නායක හාමුදුරුවෝ තමන්කඩුව පොළොන්නරුව දෙපළාතේ ප්‍රධාන අපේ නායක හාමුදුරන්ගෙන් අවසරයි. ඒ වගේම හිඟුරක්ගොඩ ජයමග මම ඉන්න කාලේ නම් මහා පිරිවෙන දැන් ඉතින් විද්‍යාත්මක පිරිවෙන පිරිවෙනේ අධ්‍යක්ෂ ඒ වගේම පිරිවන් අංශෙ හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අපේ පීරතන නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන කරගත් සියලුම මහා සංඝරත්නයන් අවසරයි. කොහොමුණත් අපේ ප්‍රධාන ආරාධිතයන්ගෙන් අවසරයි. ඊළඟට අද මෙහි උත්සවයට සහභාගී වෙන අපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමා සභාවේ සභාපතිතුමා ව්‍යාපාර ලෝකයේ කීර්තිය කුසලගත අපේ නිකුණ මහත්මයා ඒ වගේම ධර්මසිරි මහත්මයා ඇතුළු
සියලුම සහභාගී වෙන පින්වතුනි පින්වතිනි. ඉතින් කතාව කොහින් පටන් ගන්නද කොහින් අවසන් කරන්නද කියලා අතරමං වෙලා. හේතුව මම ජයමඟ හිඟුරක්ගොඩ ජයමඟ පිරිවෙනේ පරිණාධිපති වශයෙන් වැඩ කරන කාලේ අපේ සීවලී හාමුදුරුවෝ ශිෂ්‍යෙක් වශයෙන් ඒ දවස්වල ඉගෙන ගත්තා. ඉතින් උන්වහන්සේ පිළිබඳ කෙටි හැඳින්වීමක් අද දවසේ වෙනකොට කරනවා නම් සංඝ සමාජය ඉතා ඉහළින් අගය කරන සමාජයේ දියුණුව සහයෝගයේ උදව්ව සඳහා කරන්න තියෙන කැපකිරීම කරන ඒ වගේම ගුරුවරුන්ට වැඩිහිටියන් සඳහා ඉතා මහත් ඉහළින් තමන්ගේ තත්ත්වය ගැන සැලකන්නේ නැතුව ඉතා මහත් ඉහළින් ගරු බුහුමන් දක්වන අපෝස්තවය වර්ණවත් කරමින් සෞන්දර්යාත්මක මොහොතකට ඔබ කැටුව යන්නට මේ ආරාධනය බෝසත් දහම් පාසලේ ප්‍රාථමික අංශයේ දූ පුතුන්ටයි.
බෝධිරාජ රාමාධිපති නම කියන්නට අවසරයි. ලිදකුඹුරේ සෝභිතා අභිදානනායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අප පාදාභිවන්දනයෙන් යුතුව ආරාධනා කරනවා මූලාසන අනුශාසන කතාව සිදු කිරීම සඳහා. අපි ගෞරවනීය මහා සංඝරත්නය අවසන්. ඒකම අපේ වර්තමාන නියෝජ්‍ය නිවාස නියෝජ්‍ය කී කාලයකම පාපන මානීතුමා ඒ කම්පියුටර් නියෝජ්‍ය ඇනලි පිළිපාරම්භ අධ්‍යාපනයේ ගාමී විකාරණය කරනවා. ගෞරවනීය ආරාධනය ධර්මසිරි සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය ධර්මසිරි මැතිතුමනි ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙනාටම
මෙතෙක් කලා මුලසුම හෙබ වූ අපගේ නිදකපුරේ නායක හාමුදුරන් වහන්සේගෙන් නමස්කාර පූර්වක අවසර ලබනවා. ඒ වගේම අද දින මේ උත්සවයේ ගෞරව බහුමානයට පත්වන අපගේ හිඟුරක්ගොඩ සිරිසීවැලි නායක හාමුදුරන් වහන්සේගෙන් සහ මේ අවස්ථාවට සම්බන්ධ වන අපගේ ජයමග පිරිවෙනේ අපේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක පියරතන නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම අරගන්විල අපගේ නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම කතුරුල ජයන්ති පරිවේන අධ්‍යක්ෂක අපගේ නායක හාමුදුරන් වහන්සේ, වර ප්‍රමුඛ පූජ්‍යපාද ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන හිටපු පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමා, ඒ වගේම වත්මන් පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපගේ තීවි සරත් මැතිතුමා, ඒ වගේම මන්ත්‍රී වසන්ත බණ්ඩාර මැතිතුමා, වගේම ප්‍රාදේශීය ලේකම්තුමිය, ප්‍රාදේශ සභාවේ ලේකම්තුමිය, අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ලා, ඒ වගේම අපගේ ලක්ෂපුර ව්‍යාපාරයේ ඇතුළු මා හිතවත් ව්‍යාපාරික ප්‍රජාවේ විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනාගේ බෝසත් දහම් පාසලේ සියලුම කාර්ය මණ්ඩලය, දායක සභාව ආදී වශයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වන සියලු දෙනාගෙන් අවසරයි. ඉතින් මේ අවස්ථාවේදී ඔබ සම්මානසලා මතලා ආරාධිත දේශනයක් කරන්නට කියලා පොඩි හාමුදුරුවෝ මට ආරාධනාවක් කරා. විශේෂයෙන්ම අපේ නායක හාමුදුරුවන්ට ගෞරව පිණිස අපි මේ ජීවිතේ අපේ විශේෂයෙන් අපේ බෞද්ධ ජනතාව, ඒ කියන්නේ අපේ මව්පියන්, සහෝදර සහෝදරයන් මේ සියලු අතර අපි කොහොමද අපේ ජීවිතේ ජයගන්නේ? අපේ ජීවිතය නිවන කරා යොමු කර ගැනීමේදී අපිට තියෙන තොරතුරු මොනවද? මෙන්න මේවා දැනගන්න අපි කැමතියි. ඒ නිසා ඒ කරුණ පදනම් කරගෙන මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන්නට කියලා මට ආරාධනා කළා. ඉතින් විශේෂයෙන්ම අද දින මේ සම්භාවනීය උත්සව සභාවේදී ගරු බුහුමන් ලබන උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක හිඟුරක්ගොඩ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක, හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද සිරිකත ශ්‍රී සීවලී නායක ස්වාමීන් වහන්සේට අපි කවුරුත් දන්නා පරිදි සම්බුද්ධ ග්ලෝබල් ෆවුන්ඩේෂන් එකෙන් ශ්‍රී ලංකාවේ නියෝජිත අනතුර හමුවේ ලැබීම පුලතිසි පුරවේ පමණක් නොව ශ්‍රී ලංකා ධර්ම තලය ලැබූ මහා ජයග්‍රහණයක් අපේ ආසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී කතුරුල ජයන්ති මහා විහාරාධිපති, අමරපුර මහා නිකායේ ගරු නියෝජ්‍ය ලේකකාධිකාරී නම කියන්නට අවසරයි, අතිපූජ්‍ය කතුරුල ධම්මපාල නායක ස්වාමීන් වහන්සේව පාදාභි වන්දනයෙන් යුතුව උත්සව සභාවට පිළිගනු ලබනවා. එසේනම් මීළඟට සූදානම තව අපූර්ව ගීතයකට ඔබව කැටුව යන්නටයි. මේ ආරාධනය බෝසත් දහම් පාසලේ 4 ශ්‍රේණියේ දම්සර රන්තේ පුතුණුනි ඔබටයි. Oh
අවස්ථාවට වැඩම කොට වදාළ දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී කදුරුවෙල ජයන්ති මහා විහාරාධිපති අමරපුර මහානිකායේ ගරු නියෝජ්‍ය ලේකකාධිකාරී නම කියන්නට අවසරයි අතිපූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අප নমස්කාර පූර්වක ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා. අති ගෞරවනීය ලංකාපුර ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ අධිකාරී ඒ ගරු කටයුතු විස්ථාමරතාචාර්ය පඬිත හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අපේ මුගුරකොඩ ප්‍රාදේශීය බල මණ්ඩලයේ ගරු සභාපති ගල්ලේ පුණ්‍යවර්ධනාරාමාධිපති අපේ සහෝදර සරණංකර හාමුදුරුවෝ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සම්භාවනාවට පාත්‍ර වන අපේ සහෝදර අනුතුරු තාන්නමාන ගොඩක් තිබුණත් කාලේ පරිස්සම් කරගන්නට ඕන නිසා අපේ හාමුදුරුවනේ සිරිගෙත සිවරි නායක හාමුදුරුවනේ අවසරයි පුලනොල් ශ්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවර නිවාස ආයිතිකරින් නියෝජ්‍ය අමාත්‍යවර අපේ හිටවත් ටීබී සරත් මැතිතුමනි ඒ වගේම පුලනොල් ශ්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ නියෝජ්‍ය අමාත්‍ය දානපති අපේ සිරිපාල ගමලත් ඇමතුමනි ඒ වගේම අපේ බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රධාන කොට සම්පත් දායකව විදිහට පොළොන්නරුවේ සම්බන්ධ වෙන සත්පුරුෂ පින්වතුනි ධර්මක අසනීප තත්වයෙන් පසු වුණු නිසා මේ ආරාධනාව බාර ගන්නකොට සුබෝධ පොඩි හාමුදුරුවන්ට මම මතක් කළා සාමාන්‍ය නිරෝගී සුවයටපත් වුණොත් වඩින්නම් කියලා පහුගිය දවස්වල රෝහල්ගත වෙලා හිටපු නිසා 9:45ටත් මම දුරකථනයෙන් කතා කරලා සුබෝධ හාමුදුරුවන්ගෙන් ඇහුවා නිදහසේ ඉන්නට නම් ඕන නමුත් අවශ්‍යම නම් වඩින්නම් කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා නායක හාමුදුරුවෝ කිව්වාම වැඩම කළේ ඊට වඩා මට සීවලි හාමුදුරුවෝ වෙනුවෙන් යමක් සඳහන් කරන්නට අවස්ථාවක් ලැබෙන හැම මොහොතකම මට ඒ අවස්ථාව ලැබුණ නිසා අසනීප තත්ත්වයටත් වඩා මගේ රැහේ කෙනෙක් නිසා තමයි අපේ රැහේ කෙනෙක් නිසායි සීවලි හාමුදුරුවනේ වහන්සේ වෙනුවෙන් මේ යතිවර හරසර අභිනන්දන වැඩසටහනට සහභාගී වෙන්නට ඉර ප්‍රස්තාව හදාගත්තේ. යුගයේ අවශ්‍යතාවයක් තිබුණු යුගවල රටේ ජාතිය තාගනේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට අද්විතීය යුග මෙහෙවරවල් ඉෂ්ටකරන මේ රටේ බුදු පුතු වරින් වර පහළ වුණා. ඒ පහළ වෙන හැම බුදු පුතෙක්ම අභියෝගවලට ජාතික මෙහෙවරට සමාජීය මෙහෙවරට රටේ ලාංකික මෙහෙවරට පනපවන්න ජීවයක් දෙන්න කවදාකවත් දෙපාරක් හිතුවේ නැහැ. ඒ මේ බුදු පුතුකට උරුම වෙච්ච අනන්‍යතාවය නිසා අපි දන්නවා එදා ඉඳන් රජ පෙළපත ගත්තා දලදා හාමුදුරුවෝ ඇරගෙන වනගත වුණේ හාමුදුරුවෝ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරන්න සම්බුද්ධ ශාසනයට ජීවය දෙන්න අපකැප වුණේ හාමුදුරුවෝ. එකතු වෙන හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ WMLCK වාසල මුදිරි මැතිණියනි ඔබතුමීටයි මේ ආරාධනය. අතිපූජ්‍ය ගෞරවනීය නායකින් පාණන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම යතිවර හරසර ලබන අපේ හිඟුරක්ගොඩ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රවේදී ගෞරව පඬිත ගරු සිරිකෙත සිරිසීවලී මාහිමිපාණන්ගෙන් අවසරයි.
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මැතිතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී තුමනි, හිටපු අමාත්‍යතුමනි, ව්‍යාපාරික ධර්මසිරි මැතිතුමනි, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරී මහත් මහත්මීනි, දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය තුමන්ලා තුමියන්ලා ඇතුළු සියලුම ආදරණීය දූ දරුවන්ගෙන් අවසරයි. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මින්නේරිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ධූරයේ හොබවන අපේ ගෞරවනීය සුභාවී ස්වාමීන් වහන්සේ විසින් අපිට මේ අතිමහත් ගෞරවනීය උත්සවයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට හැමදාම කියන වචනයක් තියෙනවා අගය කිරීම කියන එක. මම ඔබ වහන්සේගෙන් ඉගෙනගත්ත ප්‍රධාන පෙළේ පාඩමක් මේක. අගය කිරීම ලබන්න හැම කෙනෙක්ම ආසයි කියලා. තමන් අගය කරනවා අහගෙන ඉන්න ගිහි පැවිදි අපි සියලු දෙනාම කැමැත්ත පළ කරනවා කියලා. ඉතින් ඔබ වහන්සේ ගැන කොතරම් කාල වේලා ගත වුණත් පොඩි හෝ අගය කිරීමක් මා කළ යුතුයි කියලා මේ අවස්ථාවේ හිතනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මැදිරිගිරිය කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස සේවය කරමින් අද දවස වෙනකොට මැදිරිගිරිය කොට්ටාසේ අධ්‍යාපනය ඉතාම ඉහළට ඔසවා තබා තියෙනවා. කිඟුරක්ගොඩ කලාපයේ හොඳම ප්‍රතිඵල තියෙන කොට්ටාසේ බවට එතුමන් වහන්සේ මැදිරිගිරිය කොට්ටාසේ පත් කළා. දැන් එතුමන් වහන්සේ ලොකු කර්තව්‍යයකට අධ්‍යාපනයේ අත තියලා තියෙනවා. ඒ තමයි හිඟුරක්ගොඩ කොට්ටාසය ඉහළම කොට්ටාසේ බවට පත් කිරීමේ වගකීම. ඉතින් මම ඔබ සියලු දෙනාටම මතක් කරන්න ඕනේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ කොට්ටාස අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ වුණත් අපේ කලාපයට එතුමන් වහන්සේ උදේ හවස පැමිණෙනකොට අපිට හරි සොඳුරු දසුණක්. ඔබ වහන්සේ අපිට පියෙක් වගේ අපිට ගැටලුවක් ඇති වෙන හැම අවස්ථාවකම අධ්‍යාපනයේ අපේ පෞද්ගලික ජීවිතවල ඒ හැම අවස්ථාවකම අපි එතුමන්ගෙන් උපදෙස් ගත්තා, අනුශාසනා ලබා ගත්තා. ආදරණීය දුවේ පුතේ, එතුමන් වහන්සේගේ ගිහි ජීවිතේ පටන්ම අපිට තියෙන්නේ එතුමන් වහන්සේගෙන් ආදර්ශයක් ගන්න. ඒ ජීවිත කතාව, එතුමන් වහන්සේගේ දැන් පැවැත්ම අපි සියලු දෙනාට බොහොම ලොකු ආදර්ශමත් බවක් දෙනවා. ඉතින් අධ්‍යාපනය වෙනුවෙන් එතුමන් වහන්සේ කළ සේවය අපමණයි. ඉදිරියේදී ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය ඉහළට මොසවා තැබීමේ ඔබේ ඒ කර්තව්‍ය සඳහා. ඉතින් මම වැඩි වෙලාවක් ගත කරන්නේ නැහැ. මේ යතිවර හරසර එතුමන් වහන්සේ අපිට දුන්නු ඒ තවත් ගෞරවනීය අවස්ථාවක්. අපි ගොඩක් ආඩම්බර වුණා. ජාත්‍යන්තර තලයේ ප්‍රධාන පෙළේ තැනකට ඔබ වහන්සේ ගිහිල්ලා අපේ කලාපයේ නමත් ඉහළ ස්ථානයක රඳවලා නැවත ලංකාවට වැඩම කළා. ඉතින් ඔබ වහන්සේට අපි හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් සහ කලාපයේ සියලුම විදුහල්පතිවරුන් ගුරු මහත් මහත්මීන්ගේ සුභාශිංසන පළ කරනවා සහ ඔබ වහන්සේට නිරෝගී සුවයෙන් චිර ජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි මැතිණියනි ඔබතුමියට. යතිවර හරසර නාහිමි අභිවන්දනා උපහාර පූජෝත්සවයේ උත්තරීතරම සහ ගෞරවනීයම අවස්ථාවයි දැන් එළඹ තිබෙන්නේ. අහසේ සද දහසක් නැගුණාසේ දන්ගුණ සිසිලස විහිදේ. තරු දහසක් දිරුණාසේ බැබලි දිලේ ලෝ අබරේ. සුවහස් මල් පිපුණාසේ සුවඳ හමාලව දසතේ. වඩිනා සද පුරවරයට තරුවග දිලි සද විලසේ. පායුග වැද පිළිගන්නට මල් මිටගෙන වඩින් මැනි. දස දිග පතල කිප්‍යස තේජසනි මහා නික්මනමුවෙන් දම් රසමේ ගුණෙනි අමා. තොස්වන සිව්වනක් පිරිසෙන් නොවන පමා
අත්බැඳ වඳිමි තබමින් නලල තෙමි තබා. පොළොන්නරුව දිස්ත්‍රික් අමරපුර මහා සංඝ සභාවේ ගරු සභාපති අමරපුර ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ කාරක සභික පොළොන්නරුව සිරිකස්සප සංඝ සභාවේ සභාපති උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක බුද්ධ ශාසන ශ්‍රී සද්ධර්මවාදී ස්වාචාර්ය ශ්‍රී අත්තදාසී අසරණ සරණ ශාසන විභූෂණ විචිත්‍ර භානක සර්වඥ විශාරද විශේෂ ධම්ම කතික ප්‍රවීණාචාර්ය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති හිඟුරක්ගොඩ කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂ සමස්ත ලංකා සාම විනිසුරු හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපගුරු දේවෝත්තම නායක ස්වාමීන් වහන්සේ පූජ්‍ය සිරිකත සිරිසීවලි නායක ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ග්ලෝබල් ෆවුන්ඩේෂන් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ශ්‍රී ලාංකික නියෝජිතයන් වහන්සේ ලෙස පත්වීම සහ 40 වසක පැවිදි දිවි ඇගීමෙන් වස් උපහාර ඔබ වහන්සේ දෙසා පිළිගැනීමටයි මේ සූදානම. නායක ස්වාමීන් වහන්සේ උදෙසා පිරිනැමෙන විජිනිපත පිළිගැනීම සඳහා මේ ගෞරවනීය ආරාධනය නිවාස නියෝජ්‍ය අමාත්‍ය ගරු ටී.බී. සරත් මැතිතුමනි ඔබතුමාට. නායක ස්වාමීන් වහන්සේ උදෙසා පිළිගැනෙන සන්නස් පත්‍රය පිළිගැනීමට මේ ආරාධනය හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමා දායක සභාවේ ගරු පිහි අනුශාසක විශ්‍රාම ගුවන්විදුලි හමුදා නිලධාරී ප්‍රේමරත්න මැතිතුමා සහ දායක සභාවේ ගරු බණ්ඩාරනායක විශ්‍රාම බැංකු කළමනාකරු ගුරුපාල ඕවඩ ආරක්ෂක මැතිතුමා ස්විස් මිඩල් අධිපති ජයන්ත දිසානායක මහත්මයාණනි ඔබතුමාට හිඟුරක්ගොඩ තරුණ බෞද්ධ සමිතිය නියෝජනය කරමින් එහි ප්‍රධාන සංවිධායකතුමනි ඔබතුමාට විසත් පෙරහැර කමිටුව නියෝජනය කරමින් ස්විස් මිඩල් අධිපති ජයන්ත දිසානායක මහත්මයාණනි ඔබතුමාට හිඟුරක්ගොඩ තරුණ බෞද්ධ සමිතිය නියෝජනය කරමින් එහි ප්‍රධාන සංවිධායකතුමනි ඔබතුමාට අප ගෞරවණීය මේ අවස්ථාව සඳහා ආරාධනා කරනු ලබනවා. මෙම අවස්ථාව සමගින් අපහාය වූ ඔබ සියලු දෙනාට අපගේ ස්තුතිය. වෙනකොට වදාළ මගේ සහෝදර ගුණාත්මක සාස්ත්‍රාර සුබරාණී සභාපති ගල්සී පුණ්‍යදාරාම ප්‍රතිශාස්ත්‍රපති චිත්‍රාණ කතික අපේ සරණංගල ප්‍රධාන වහන්සේ මගේ දයාබල ජේෂ්ඨ පරිශිෂ්‍යතු මෙන්නේගේ ජාතික පාසලේ විදුහල්පති ගුණාත්මක අවුද මධ්‍යස්ථානාධිකාරී හා වසන්තන පාසලේ ප්‍රධානාචාර්ය ගුණාත්මක ශාසනාශ්‍රම මණ්ඩලෙහි නියෝජ්‍ය සභාපති විජේතර්ම කතික
ශාස්ත්‍රවේදී පඬිතුක සිරිකෙත සිරි සුභාවින් ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් පූජනීය මහා සංඝරත්නය අවසරයි අපේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිවාස ඉඩම් සංවර්ධන ජමාත්‍ය අපේ කල්‍යාණ මිත්‍රවර තිබිසරත් පැතුමනි අපේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨත්වයට වාසේවා පිටු කරමින් පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් වුණ අපේ කල්‍යාණ මිත්‍ර පදසිරි මන්දාර පැතුමනි මගේ ජීවිතේ කඳුළු වෙන හැම වෙලාවෙම කඳුළු පියපු මගේ පවුල තුළ කඳුලක් වෙන වෙලාවේ සැනසෙල්ලක් දුන්න මගේ ජීවිතේ හැමදාම සක්‍රියක් වුණ දේශපාලන එහා කියපු බැඳීමකින් පසුවන පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය දානපති පින්වත් සිරිපාල ගම්මත් මෙතුමනි ගුරු අධ්‍යාපන කලාපී මගේ නියුණුවරිය වන තාසක්ක දුබුතුන්ගේ නැරණුවන පැහැදීමේ පෙරාර නියුණුවරිය වන උඹරවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වාසන මෙතෙලිනි මැදිරියේ කොටස් අධ්‍යාපන අධ්‍යක්ෂ පියාණි සිරිපාල මෙතුමනි උඹරවල අධ්‍යාපන කලාපේ සංගම අධ්‍යාපන අධ්‍යක්ෂ සල්තන අධ්‍යක්ෂ වසන්ත මෙතුමනි උඹරවල අධ්‍යාපන කලාපේ තාක්ෂණික විෂය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පුංචිහෙවා මෙතුමනි මින්නේරිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහපෙට්ටිතුමනි එවැගේම කුමාර ගාථු විද්‍යාලයේ විදුහපෙට්ටිතුමනි එවැගේම අපේ ජීවිත අපිට බොහෝ සාක්ෂියක් පරිසරදාමත් ව්‍යාපාරික ලක්පත්‍ර සමුදාය අධ්‍යක්ෂ කාබිනේට මෙතුමනි මගේ ඥාතිවරේ වගේම ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියලත් ආචාර්ය ධර්මසිරි මෙතුමනි ඇතිනියනි මෑණියනි ආදරණීය පුතුණනි එවැගේම දිවිලයන් ක්‍රීඩා සමාජයේ සභාපතිතුමා විසක් ප්‍රධාන කමිටුවේ බස්නාලිතුමා ඉන්ෂපල් මා නියෝජනය කළ ඉන්ෂපල් ෆවුන්ඩේෂන්ගේ අධ්‍යක්ෂ තුමනි එවැගේම සම්බන්ධ වී සිටින මේ ජාතික පාර්ලිමේන්තු අපේ තුමනි මගේ සහෝදර අපේ ප්‍රේමදාස මෙතුමනි දිවිලයන් ක්‍රීඩා සභාපති සමිතියේ මෙතුමනි ඊට අධ්‍යාපන කොටස අධ්‍යක්ෂ තුමනි තිස්ස මෙතුමනි ඊට අමාත්‍යතුමා ගල්ලේකම් ආනන්ද මෙතුමනි මගේ දායක සභාවේ කරුණේ මෙතුමනි බාහන මෙතුමනි විසක් ප්‍රධාන කමිටුවේ ප්‍රධාන සංවිධායක ශීර්ෂ ප්‍රධානපති ජයන්ත මෙතුමන් ප්‍රමුඛව දායක සභාවේ කණ්ඩායම් මහත්තුනි මහත්මීනි මගේ ඥාතීනි පොසත් දහම් පාසලේ ප්‍රමුඛතුනි දරුවනි පිටුතුනි බොහෝ දෙනෙක්ගේ නම් කියන්න අවශ්‍යවක් කල් වේලාවක් තිබෙන නිසා මම විනාඩි කිහිපයකින් මගේ අනුශාසන අවසන් කරනවා. මගේ ජීවිතේ කාලාවෙ ඉන්නකොට මම ලොකු සතුටක් දැනෙනවා. මම අවුරුදු 14 තමයි පැවිදි ආවේ. අපේ පවුලේ 7 දෙනෙක්. මම 8 වෙනි ශ්‍රේණියේ බෝසත් දහම් පාසලට ආවේ. සිරිකතේ ඉඳලා 83 අවුරුද්දේ බෝසත් දහම් පාසලේ සමස්ත ලංකා කතිකාරකේ මම ප්‍රථම විද්‍යාල ලබාගත්තා සමස්ත ලංකා. ඒ ලංකාවම මහාන වෙන්නේ කියලා කිව්වා මම කිව්වා. ගෙදර ගිහලා පස්සේ අම්මා බැන්න තාත්තා බැන්න. හැබැයි මම කොහොමද මහාන වෙනවා. ඇවිල්ලා මහානකට අවශ්‍ය ගුරුධර්ම හොඳින් ප්‍රගුණ කළා. අපේ නායකවරු අපිට බෝසතේ අපච්චි කෙනෙක් ගුවන්ති වෙන අපේ කවදාකවත් 12 පොත ටොපියක් කන්න දුන්නා නැහැ. ටොපියක් කන්න දුන්නේ නැහැ. හැබැයි ඉගෙනුවා. පන්සුගෝලේ වලට පිරිවන් දෙන දවස්වල පන්සුගෝල කෙනෙක් ගියේ නැහැ. දානෙ වල කෙනෙක් ගියේ නැහැ. පිරිවල තමයි යොමු කළේ. කොහොමද ඉගෙන ගත්තා. ජාමක පිරිවෙනේ මහ පිරිවක් කරලා විශ්වවිද්‍යාලයේ පළවෙනි ශිෂ්‍යයා තමයි මම. ජාමක පිරිවෙනේ විශ්වවිද්‍යාලයේ පළවෙනි ශිෂ්‍යයා තමයි මම. ඊට පස්සේ අවුරුදු 35ක් වන විට
ස්වාමීන් වහන්සේ නමකින් ලැබී යුතු තනතුරු සම්මාන බොහෝ දෙනවා. අර නායකතුමා මතක් කළාසේ නායක පදවියක් ලබන්න අවුරුදු 60ක්වත් යන්න ඕනේ දීනෙන් වතකින්. මට පළාත් නායකතුමා හම්බුනේ අවුරුදු 33 දී. ඒකවල මේ වන විට ඒ සම්මාන හිටපු ප්‍රාදේශීය මහලේකම්තුමිය අපේ වෙසක් කරනකොට බස්නායකතුමායි නමයි කතාවතුමා රාජකීය උත්සවයක් මම තමයි ලංකාවේ ලාභාල පළාත් නායක දුරපත් වුණා ලාභාල ඒක ලොකු සම්බන්ධ උත්සවයක් පවත්වන මේ මහසෙන් මන්දිරය වගේ දෙකක් පිරෙන්න අලියක් වෙනත් උපහාරයක් කරා ඊට පස්සේ මගේ පන්සලේ තොරණක් තියෙනවා ඒ තොරණ හැමදාම ගෙවි මේ ප්‍රදේශයේ කාගේ සාමුන්නමකට නැත්තම් උත්සවයකට එහෙම නැත්නම් මගේ පන්සලේ තියෙන පුටු අපේ පන්සලේ පුටු මේ සියල්ලම දුන්නේ කාගේ උත්සවයකට අද තමයි මට කියලා මගේ උත්සවයට තොරණ ගහම කරනවා මේ අවුරුදු 30ම තොරණ ගහින් මම අන්න වෙනින් මම තොරණ ගහුවා අන්න වෙනින් මම අපු වැඩ කරා එනිසා මම මේ සියලු ඔක්කොටම වඩා මම සතුටු වෙන දේ තමයි නායක මහමුදුර හොඳ ගෝලයක් හම්බුණා මම මට හොඳ ගෝලයක් හම්බුණා සුභාවිහම මේ සියලු දෙයට වඩා මම අද සතුටු වෙනවා ගුරුවරයෙක් සිසුන් කරන්නේ ගුරුවරයා පසුපසයෙන් නෝ ගුරුවරයාට වඩා ගුරු ධර්ම වලින් සීලාචාර වලින් අදුහයන් ශිෂ්‍යයෙක් නිර්මාණය කිව්වා එනිසා මම අද පැවිදි ජීවිතේ 40 වෙනි වසර සම්පූර්ණ කරනකොට මම සතුටු වෙනවා මම අද ආධ්‍යාත්මික ගොඩනැගිල්ලට වඩා මා කරපේ 40 වසර සේවාවට වඩා මම සතුටු වෙනවා සුභාරු ස්වාමීන් වහන්සේ වැඩි බුදු ස්වාමීන් වහන්සේලා මේ ශාසනයේ සමාජයේ දායකතුන් ලැබී සම්මාන මම විශ්වවිද්‍යාලේ ගිහිල්ලා මම අරුවයිස විශ්වවිද්‍යාලේ ගිහිල්ලා අවුරුදු 4ක් ගියාට පස්සේ අපේ ගෙදර ටොයිලට් එකක් නැහැ අපේ ගෙදර වැසිකිළියක් නැහැ අපි පවුලේ 9 දෙනා වැසිකිළියේ වත්තකල උදැල්ලගෙන ඉස්සරහට බකුණලා ගෙදර පිටිපස්ස උදලා විශ්වවිද්‍යාල අවුරුදු 4ක් ගිහිල්ලා තමයි අපේ ගෙදර වැසිකිළියක් නැහැ එනිසා සමහර ලාගිදී අපේ ගෙදර තුන් වේල වෙලා තිබුණේ නැහැ ඉස්කෝලේ ගිහලා සීනියර් කියලා වැඩනකොට 4 5 දෙනෙක් ඒ 4 5 දෙනෙක් දෙන්නේ අපේ ගෙදර කවුරු හරි දෙන්නේ තමයි සීනියර් කියලා වැඩේ අන්නක බඩගින්නේ බයිලක්යක් තිබුණා අනිෂ්ඨානයක් තිබුණා මම මානුනාට පස්සේ ඉගෙන ගන්නවා ඉගෙනගෙන මම මේ සමාජයේ යම් කරගෙන අනාගත මතක කළා වගේ සත්‍ය එදාට තිබුණේ අනිෂ්ඨානය තිබුණා දැන් මම සත්‍යයක් තියෙනවා අනිෂ්ඨානය එනිසා මම්මදී ස්වාමීන් වහන්සේ නමකට ජාත්‍යන්තරයට යන්න පුළුවන් සම්බුද්ධ ගෝබල් ෆවුන්ඩේෂන් කියන ජාත්‍යන්තර සමුළුවේ ශ්‍රී ලංකාවේ නියෝජිත වුණේ මම පිළිගත්තේ සංඝ රාජ පදවියෙන් මම පිළිගත්තේ ඉන්දියාවේ කොම්බයිඩ් මල් මාල වලින් මල් වියලා පුදුම ගෞරවයක් දුන්නා මම සතුටු වුණා අපේ අම්මලා මට කන්න දුන්නේ මෙතනින් අම්මලා තාත්තලා තමයි මම පෝෂණය කළේ සමහරවිට අපිට කන්න දීලා දාන දීලා ගෙදර යනකොට හන්දිය කලින් පාන් ගන්න ගිහපු අම්මලා සමහරවිට අපිට මස් ටික දීලා මාව ටික දීලා ගන් දීපු අම්මලා සමහරවිට ගෙදරේ කට්ටිය නැහැ ගෙදර මාළු කෑල්ල නැහැ හැබැයි රැයට මාළු ගෙනල්ලා ඒක තම්බලා ලුණු මිරිස් අමරලා පැත්තකින් තියන දැන් නිල දානේ අරගෙන යනවා රැය දරුවන්ට සම්බලය බබී දිනවා උදේට අපිට මස් මාළුත් එක දන් දීලා හන්දිය කඩේ පාන් අරගෙන එහෙම අම්මලා හැදුණා අම්බුරමක් මම ජාත්‍යන්තරේ අමතකකොට තරුපය හොටල් වල මම මේ දවස් කීපේ ගත කරනකොට කිලෝමීටර් 500 600 මම යනකොට මට මතක් වුණා අර කුණු වැලේ පිටිපස්ස හොදපු මම අර අම්මලාගේ දන්නේ පොස්ට් මම දැන් පොත දින්නේ කියලා මට ආඩම්බරයක් දැනුණා. ඒක නියතමානී ආඩම්බරයක් දැනුණා. ඒ දැනට මම ආවේ දැඩි ස්ථානෙ වරන.
නායක මහගාපාත්තුනේ මම අවුරුසියකේදී එතකොට තිබුණේ තැන ලොකු අතුරියක් තිබුණේ පන්සල බාර ගන්නකොට එක ගොඩනැගිල්ලේ පන්සලේ තිබුණේ එක වැසිකිළියේ තිබුණේ එක විඳයි තිබුණේ එක කාමර දෙකයි තිබුණේ මේ බෞද්ධ සම්පත් සංවර්ධනය කරනකොට ගමේ කවුරු 2100ක් මේ 2100ම කණවිට මම දන්නවා මේ 2100ම බඩගිනිගෙන මම දින්නවා ඒ නිසා අද මම යම් කියක් ලැබුණා ඒ ශාලාවලදී මගේ පරම්පරාවෙන් නෙවෙයි මේ ගමේ අනිත් අම්මා අප්පච්චිලා දන් දෙන්නේ ඒක මම කවදාවත් කරන්නේ මම දැන් රෝගී වුණා අවුරුදු 26 දී මට වෛද්‍යවරු කිව්වේ ඔබ වහන්සේ උපහාකින් ජීවිතේ නැති වෙන්න පුළුවන්. එහෙම කියලා තමයි මම දීපහිනවා. ඒ 25 මම ජීවත් කරේ මේ ගමේ මගේ ආදීන අම්මාප්පච්චිලාගේ මගේ සහෝදර සහෝදරියෝ. මගේ සෙවණලා කයිද වෛද්‍යමන් කරකට වැටුණා. ඒ නිසා මම සතුටු වෙනවා. මම මගේ ස්වාමීන් වහන්සේ නමකට අවුරුදු 40ක් විතර දුක් කන්දා. මං හැමදාමත් ඇඬුවා. සමහරවිට මම සූරු වලින් දෙපාරක් සූරු දැම්මා. පැත්තකින් තියලා අඬ හිටියා. ලායන් මහත්මයා මෙතන නෑ. එතුමා දැන් රෝගීව ඉන්නවා. එතුමා ඇවිල්ලා සූරු අතර දුන්නා යන්න එපා හම්බුනේ. අන්සිවලට දාගත්තා. ආලෙන්නේ තිබුණා. බැලු මුහුණට බැරි පීඩන කියලා මම වෛද්‍ය සර් හම්බෙන්නේ මම සර් හම්බෙන්නේ. සර් ගානට යනකොට මම සීනතට වැටුණා. මට කියාගන්න විදියක් නෑ මගේ දුක. මං අතර වෙලා. සර් අනේ තියලා මට සේලෙන් එකක් දීලා මම 100ක් තමයි මම දන්නේ මම සර්ලා ඉන්නේ කියලා. ඒ වගේ මගේ ජීවිතේ මම ප්‍රමාණ දුක්. බඩගිනි හිටුවා අනන්තය ප්‍රමාණ. විශ්වවිද්‍යාලය යනකොට රැට බණ කියන සතපනා රූපය එකතු කරගෙන සිංහලයේ සරත් අය තමයි ඉස්සර රීදුණු මහත්තයා. පත්තේගම 30 අය තමයි කොන්දොස්තර මහත්තයා. මම කවදාකවත් සල්ලි ගන්න රුපියල් 29 කොළඹ විශ්වවිද්‍යාලේ කන්‍යාගේ බයින් මම එදන් ගිහිල්ලා පාන් බාරක් ගන්නවා වඩේ දෙකක් ගන්නවා පාන් කාලා කනවා වඩේ එකක් කාලා ස්පීකර් නැවත ආපහු වෙනකොට ඉතුරු පාන් කාලා වඩේ එකක් කාලා මින්නේරියෙන් බහිනවා එන්නේ විතරයි 11යි සමාදාන මම මින්නේරියෙන් පයින් වෙනවා සමහරකට මට කනත්තලා ඉන්න මට අඬනවා කවුරුත් මම දාගෙන ඉන්න සයිකල් එක අපි සයිකල් නැගිනේ අපේ නායකවරුන්ට කවදාකවත් සේවී බයිස්කල් වල යන්න බෑ කියලා අපේ පන්සලේ කිසි කෙනෙක් බයිස්කල් කවවත් නැහැ තාමත් මම බයිස්කල් ඉන්නේ තමන් පයින් වෙනවා අනුපවාර අනන්තයි එනිසා ඒ දුක් වේදන හැම අධිෂ්ඨාන දුන්නා මම ඉස්සර දැනගන්න මම හිතුවේ නෑ අවුරුදු 40ක් පෙරකට මම ජාත්‍යන්තර යන්න පුළුවන් වෙන්නේ හැබැයි මම කොහොම හරි මම මේ ජාත්‍යන්තර සමුළු අමතන්න මට මාතෘකාව ආරම්භ කරනකොට මම හින්දි දෙක කරගත්තා ඉතින් ඉංග්‍රීසි එකෙන් අලුත් කරගත්තා එලා මම ජාත්‍යන්තර අමතන්න පුළුවන් වුණා සමහර අවස්ථාවලදී ඉංග්‍රීසියෙන් අමතන බැරි කරනකොට මම සිංහලෙන් අමතන කළා. ඒක ට්‍රාන්ස්ලේට් කරලා දුන්න පරිවර්තනය කළා. මට ඒ බොහොම ආදරේ වුණා. එයාට පොරොන්දුනා. දුනි මාසේ බණ්ඩාර එනවා ස්වාමීන් වහන්සේලා ලොකු ව්‍යාපාර කමුණකට ඒක ව්‍යාපාරික මහත්මයාගේ ව්‍යාපාර විශේෂයක්. එතකොට පොරොන්දුනා. අනන් 100ක් තියෙන රෝවලකට ස්වාමීන් වහන්සේලා 100කට වැඩින්න රෝහලක් පාටක් දෙන්න කරනවා. ඒ වගේම ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාලය ආරම්භ කරන්න සම්පූර්ණ ප්‍රතිපාදනය කියලා පොරොන්දුනා. ඒ වගේම බෞද්ධ අවශ්‍ය කරන අනුන්ගුරු ඉදිපන්දන් ආදී පූජනීය බහුන් ඒ රටින් මේ රටට ගෙන්නන්න යාර දෙන්න ඕන් බර පොරොන්දුනා. ඒ දූත කණ්ඩායමක් ඇටියට අය ජුනි මාසයේ අපේ නම් තාපට එනවා. එදාට අපි ඇත්ත කතා කරලා දේශපාලන බුදුමහාරගේ උපකාර අරගෙන අපි දුප්පත් බෞද්ධ දරුවන් වෙනුණු මේ ප්‍රදේශයේ වෙනුණු අර සර් කිව්වා කොළඹට හම්බුනේ අපි ශේෂ්ඨ දුකලා වැඩ කරපුණා කරමින් මිනරා අපම් කියන්නේ නැහැ මම කරපු දේ මා හොඳින් දන්නේ ඒ නිසා මම පාන්දර හතට අවදි වෙන්නේ රාත්‍රිවල මම නියන්නේ මගේ දින බුදු පූජා කරන්නේ මම බුදු පූජා කියන්නේ මම කොහේ හිටියා බුද්ධ පූජා තියෙන වෙලාවේ අදින අපේ මැඩම්මට අවසර දෙලා දෙනවා. ඊට පස්සේ සර්ලත් එහෙමයි මේ කොහේ හරි මම ළඟ හිටියොත්
මම 11ට නා බුදු පූජා කරා. මේ අම්මලා දන්නවා. උදේ පාන්දර අද පොඩි හාමුදුරුවෝ අපි ඔක්කොම එකතු වෙලා අපි දානක් කරලා අපි ආපි. එන අම්මත් අපි කතා කරනවා පාන්දර අදට පවදි වෙන්නේ. 11ට බුදු පූජා කරනවා. පාන් අපි දෙකට හැම පාන්දරකටම කිසි දවසක වාහනේ කියන්නේ අපේ වාහන වල යන්නේ කලාතුරකින් තමයි. කවුරු හරි මරුණාම අවසාන දවස් උදේ වේල මම තමයි දෙන්නේ මගේ අතින් දෙන්නේ. හැම කෙනෙක් මරුණාම මේක කටයුතු කරනවා. මේ හැම ගමකම දුප්පත් ගම හැම අම්මා අප්පා කෙනෙක් බලන්න යනවා. හැම ඉරිදාවසරයක් පිළිතුරු අරගෙන දුප්පත් අම්මා අප්පා කෙනෙක් මම බලන්න යනවා. ඒ නිසා ඒ සේවාවන් මම නැවතත් කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කරපු දේ මට ඥාපස ලැබෙනවා. ඒක තමයි පරාවර්තන තමයි පුණ්‍ය ශක්තිය. ඒ සාමාන්‍ය නැවතත් පොඩි මම අටවෙනි තමයි දින්තාලින්දී හැබැයි ඒ කියන දුෂ්කරතාවය කිලෝමීටර් 500 600 යනවා. ඒ සමාන මට මහන්සි අනුබද මට මහන්සි. ඒ නිසා අපි ඊළඟ වතාවට ඊළඟ සම්මේල සාභාගී මම යන්න කිව්වා. ඒක මට වගකීමක් මට බයයි නේද? වැඩි වන්දනක් වෙයි කියලා. ඒ නිසා මම පොඩි හරි මතක් කළා මම දෙවිඳා ලාංකාවට බලාපොරොත්තු වෙනවා කියලා. පොඩි මාමුදුර දාක්ෂකවල නේකන්තුමා පේඩියාවලට ප්‍රමුඛව කණ්ඩායම් කියලා මාවිනේ දින 3ක් ඇතුළත මේ සම්බහන උත්සවය සංවිධානය කිරීම පිළිබඳව මගේ දෙවි ගෞරවය ආශිර්වාදය පොඩි මාමුදුර ප්‍රමුඛ පින්වත් මහසඟරුවනට දාක්ෂකවල නේකන්තුමා ප්‍රමුඛ සෙල්සෙන්ටා සංවිධානවලට එවගම් දේශපාලන ක්ෂේත්‍රයේ නැතමුතුමලාට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන ප්‍රමුඛ සිරදනාටම සෙල්සෙන්ටා සංවිධාන සිරදනාටම මගේ පුණ්‍යානුමෝදනා නම් සිදු කරන්නේ සංඝරාජ මහමුදුන් දොරේ ගහලා තිබුණා උඩගොනෝල මහද කියලා බෙල්ජියම් බ්ලූ කියලා ඔබ ඊතල යන විට මිනිසුන්ට පාවුන ගමන්න ඇයි නැවතව පහළ වෙන විට ඕන් හමුනිසයි මම අද උරුමවන්නේ නැහැ ඉහළ යන්න යනවා නේදමාන වෙනවා උඩගොනෝල මහද කියන ඒ උතුම් පාඩය මගේ ජීවිතය තුළ තව තවත් අර්ථවත් කරගෙන මගේ ඉදිරි කාලය තුළ ජනතාව වෙනුවෙන් දරුවන් වෙනුවෙන් සතා ශිල්පාව අගහබල මහපල වෙනුවෙන් කැපවන්නට කැප වෙන බව ප්‍රකාශ කරමින් මා වෙනුවෙන් හතර දැක්වූ හැම දෙනාටම පොඩි හාමුදුරුවෝ ප්‍රමුඛව ඔබ හැම දෙනාටම නැවත තුන්වන්ගේ සම ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනාව සම්පූර්ණවා අප වෙනුවෙන් මා වෙනුවෙන් මෙතෙක් පැමිණ සම්භාවන ඔබ හැම දෙනාටම සුඛී දීර්ඝායුෂ භව යහපතක් වේවායි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අසාධුනට දෙවසක්. අපේ මහසම් මහසේනට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුරගෙන සිටිනවා. එසේනම් ඊළඟට සූදානම් තවත් අපූර්ව ගීතයකට ඔබව කැපුව යන්නයි. Your
යතිවර හරසර පාදාභවන්දනා පූජෝපහාරය පිළිබඳව අප බෞද්ධ මධ්‍යස්ථානාධිපති උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක හිඟුරක්ගොඩ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක පොළොන්නරුව සී කස්සප සංඝ සභාවෙහි ජ්‍යෙෂ්ඨ සභාපති අමරපුර නිකායෙහි ජ්‍යෙෂ්ඨ කාර්ය සභික එවැගේම සම්බුද්ධ ග්ලෝබල් ෆවුන්ඩේෂන් ආයතනයෙහි ශ්‍රී ලංකා නිත්‍ය නෝදිත ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති දර්ශනපති අවසරයි අප බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය සිරිකත ශ්‍රී සිරිනායක ස්වාමීන් වහන්සේ එවැගේම ඔබ වහන්සේගේ අඩුව පුරවන්නට බෞද්ධ මධ්‍යස්ථානයේ දායාද කළ අප බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී හිඟුරක්ගොඩ ශාසන සභාවන්ෙහි නියෝජ්‍ය සභාපති මිනියගේ ජාතික පාසලෙහි නියෝජ්‍ය විද්‍යාපති ශාස්ත්‍රීය පඬිත අවසරයි අපේ පූජ්‍ය සිරිකත ශ්‍රී සුබල් ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ ස්ථානයේ අපේ වැඩවසන අනිකුත් ස්වාමීන් වහන්සේගේ අවසරයි ඒ වගේම හිඟුරක්ගොඩ කොට්ටාස අධ්‍යාපන කලාප අධ්‍යාපන කාර්ය නියෝජනය කරමින් මේ ස්ථානයේ සම්බන්ධ වෙන අපේ ප්‍රියන්ත ශ්‍රී කුමාර මහත්මයා ඒ වගේම අපේ වසන්ත මහත්මයා ඒ වගේම පුංචේ මහත්මයා වගේම අනිත් විද්‍යාපති තුමියන දෙපළගෙනුත් මගේ සමතු මූල මණ්ඩලෙහි ගොඩ සභාපතිතුමිය විශ්‍රාමනාත් විද්‍යාපතිනිය කුසල විජේසිංහ මහත්මියනි ඒ වගේම අප බෞද්ධ මධ්‍යස්ථානයේ පෙරහැර කමිටුවේහි බස්නාහිර මෙතනපත් වෛද්‍ය මහින්ද කරුණාත් මෙතුමනි ඒ වගේම ඉදිරි කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක අපේ තිසබන්දල මහත්මයා මගේ බෞද්ධ මධ්‍යස්ථානයේ නායක සභාවෙහි ප්‍රධාන ගිහි අනුශාසක පෙරවත්න මහත්මයාණනි ගරු භාණ්ඩාගාරික ගුරුපාල මෙතුමනි අපේ සියලුම ශ්‍රද්ධා සංවිධානවල මහත්මයාණනි කණ්ඩායම මහත්මයාණනි දරුවනි අපේ සියලු දෙනාගේම අවසරයි අප අද ඇත්තටම සිදු කළේ අප විසින් කරන්න ඕනේ යුතුයකමක් විනා වෙන අනුකවරක් නොවේ. නායක ස්වාමීන් වහන්සේ පුරා මාස 40ක් තිස්සේ මෙතනට එන්නට මේ ගමේ කාටද යමක් නොකළේ. ඒ නිසා සමාජයේ වගේම අපේ ඉන්සබර්ග ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ අපේ මෙලොව ව්‍යාපාරික මණ්ඩලයට අවසරයි. මාතීටි හිටියේ නායක ස්වාමීන් වහන්සේ වසර 40ක් තිස්සේ මේ ගමේ කාටද මොනවත් නොකළේ. ආමංගල්‍යයක් සිදු කරනකොම දරුවන්ට රැකියාව දෙනකොට තමන්ට පරිසහතයක් නිකුත් කරනකොට අසනීපෙක් වෙලාවක නූලක් දානකොට මේ හැම අවස්ථාවකදී පමණක් නෙවෙයි සතුට වෙන්න පුළුවන් අවස්ථාවල නායක ස්වාමීන් වහන්සේ මේ හැම දෙයක් එක්ක හිටියා. ඒ නිසා බෞද්ධ මධ්‍යස්ථානයේ කියලා කියන්නේ අපිට මහා පින්කෙත. ඒ පින්කෙත නිකම් බබලන්නේ නැහැ. ඒක බබලන්නේ අපේ යතිවරණ වහන්සේ වැනි මහා සංඝ පීඨවල වහන්සේලා අපිත් එක්ක ඉන්න නිසාමයි. ඒ නිසා මා අපගේ නායක ස්වාමීන් වහන්සේට මේ සියලුම දෙනා වෙනුවෙන් විශේෂයෙන්ම අපේ නායක මහත්මයාත් සියලු දෙනා වෙනුවෙන් මම වහන්සේට ගෞරව පුණ්‍යානුමෝදනා කරනවා. අපට මෙවැනි අවස්ථාවක් සකස් කිරීම සඳහා සංවිධානය කිරීම සඳහා අවස්ථාව ලබා දී වෙනුවෙන් නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ අපේ පොඩි ස්වාමීන් වහන්සේ කතා කළේ රැකියාව දුන්නු ප්‍රමාණය ගණන් කරලා බැලුවොත් මේ හෝල් එකේ ඉඩ වදිනවා. ඒ නිසා මේක තමයි සාමාන්‍ය තත්ත්වයේ කලබල දැක්වීම පිළිබඳව. මේ එවැනි වැඩසටහනකදී මම ඉස්තුත් කරන්නට මත්තෙන් කියන්න ඕනේ තමයි මෙවැනි වැඩසටහනක් සම්බන්ධයෙන් අපි හොයාගෙන තමයි වැඩසටහන කරන්න ඕනේ. නමුත් දායක සභාවේ ලේකම්තුමා වශයෙන් මට තනියෙන් මේ වැඩේ කරන්න විදිහක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම මගේ දායක සභාවේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරතුමා, ගුණපාල මෙතුමා, ඒ වගේම අපේ ගියම් ශාස්ත්‍රතුමා, ප්‍රේමල් මෙතුමා සහ කණ්ඩායම් නායක මහත්මයාගේ විශාල සහයෝගයක් මේ කටයුතු සඳහා මට අපේ පොඩි ස්වාමීන් වහන්සේ ලබා දුන්නා. මම පොඩි ස්වාමීන් වහන්සේට දැනට කියන්නේ නැහැ. මා විශේෂයෙන්ම දායක සභාව වෙනුවෙන් මෙවැනි කටයුතු සංවිධානය කරන්නට සහාය ලබා දුන්නු, ඒ වගේම අනුග්‍රහකත් ලබා දුන්නු, වචනයෙන් පවා උදව් කරන හැම දෙනාටම ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරනවා. මන්ද මෙවැනි සත්කටයුත්තක් තනි පුද්ගලයෙකුට කණ්ඩායමක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක හදවතින් වෙන්න ඕන දෙයක්.
මේක ඇඟෙන් ඕන දෙයක්. එසා ඒ කළ ගුණ දත් සමාජයක අප එකතු වෙලා වහන්සේ කලේ නම් සත්‍යවංශ ඒ කෙලෙහි වලින් අල්ප මාත්‍රයක් පමණයි. එසා යම් අනුපාඩුවක් ගැටලුවක් ප්‍රශ්නයක් වහන්සේ අප නිසා ඇති වුණා නම් මම නැවතත් වහන්සේගෙන් සිල් ගාමිනී සමාපatti කරනවා ස්වාමීන් වහන්සේ. එහිදී මේ සත්‍යප්‍රති කරගෙන යනකොට අපිට විශේෂයෙන්ම උදව් කරපු කණ්ඩායමක් ඉන්නවා. අපිට අපි මේ රසභවන සංවිධානය කරේ ලබන 10 වෙනිදාට. ඒ 10 වෙනිදා කියන දිනය අපිට හරියටම දින 6ක් ආපස්සට ගන්නවා නායක ස්වාමීන් වහන්සේ කඩලමින් මාතෘභූමියෙන් වැඩපු හින්දා. ඒ නිසා අපේ නායක පොඩි ස්වාමීන් වහන්සේ සාකච්ඡා කළා කඩලමින් මේ කටයුතු සංවිධානය කළා. මේ වැඩසටහන සංවිධානය කරනකොට අපිට විශේෂයෙන්ම අපගේ නායක ස්වාමීන් වහන්සේ වටා සිටින මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහා සංඝ පීඨ වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය විශාල ආශිර්වාදයක් ලබා දුන්නා, විශාල සහයෝගයක් ලබා දුන්නා. අපේ පොඩි ස්වාමීන් වහන්සේ තමයි නායක ස්වාමීන් වහන්සේ ආරාධනා පත්‍ර සකස් කළ ආරාධනා ගියේ. ඒ සෑම ස්වාමීන් වහන්සේ නමකටම අපගේ පුණ්‍යානුමෝදනය කරනවා. උන්වහන්සේට වැඩම කළා. නමුත් අද දවස කාර්යවල දවසක් වෙන්නේ නැති කෙසේ වුණත් මෙතන වැඩම කළ සියලු ස්වාමීන් වහන්සේලාට අපගේ පුණ්‍යානුමෝදනාව දායක සභාවෙන් මයිකල් කරනවා. ඒ වගේම දේශපාලන අධිකාරී වශයෙන් ගතපුවාම අපේ නිවාස රාජ්‍ය අමාත්‍යතුමා සහ පස්ව පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ටිවි සරත් මන්ත්‍රීතුමා අද දවසේ තිබුණ අතිශය කාර්යබහුල දිවියක්. මන්ද දවස් දෙකකින් තව මැතිවරණයක් තියෙන කාලෙක ටිවි සරත් මන්ත්‍රීතුමාට මම තමයි ආදපත් දෙන්නේ